අපි හැමෝම ආදරය කරන අපේ නත්තල් සීයා මීට අවුරුදු ගානකට කලින් ජීවත් වෙච්ච මිනිස්සු 100,000 ගානක් මරපු භයානක රණශූරයෙක් වුණොත් කොහොමද තියේද? ඉතින් යාළුවනේ අද අපි බලන මූවි එකටත් තියෙන්නේ මෙන්න මේ වගේ ස්ටෝරි එකක් තමයි. ඉතින් කතාවට යන්න කලින් මතක් කරනවා ඔයාලා තාමත් අපිව subscribe කරලා නැත්නම් අපිව subscribe කරලා අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙන්න. ඒ වගේම මේ වීඩියෝ එක like එකක් දාලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒන ඉතින් තවත්තඩි පරක්කු නොකර අපි යොමු අද කතාව බලන්න. කතාව පටන් ගද්දී අපිට බලා ගන්න පුළුවන් එක බාරයකට වෙලා වයින් බිබී ඉන්න නත්තල්සියා වගේ ඇඳගත්තු මිනිසු කීප දෙනෙක්ම. ඉතින් යාළුවනේ ඇත්තටම මේ හැමෝම ඇත්තම නත්තල්සියා නන් නෙවෙයි. මෙතන ඉන්න එක මිනිස්සෙක් කියනවා මම මේ නත්තල්සියා විදිහට වැඩ කරන 7 වෙනි අවුරුද්ද. මේකට උත්තර දෙන තවත් එක මිනිස්සෙක් කියන්නේ මට නම් හරියට මතක නෑ මං නත්තල්සියා විදිහට වැඩ කරන කීවෙනි අවුරුද්දද කියලා. ඉතින් මේ මිනිසයා තවදුරටත් කියනවා දැන් ඉන්න වැඩිහිටියෝ විතරක් නෙවෙයි පොඩි උන් පවා සල්ලි වලට කෑදරෙන් තමයි ජීවත් වෙන්නේ. සමහර විට මම මේ සමරන අන්තිම නත්තල වෙන්නත් පුළුවන්. මං හිතන්නේ මම මෙතනින් ගියොත් හොඳයි. එහෙම කියපු මේ මිනිසයා මේ බාර් එකේ ඉන්න ගෑනු කෙනාට තෑග්ගක් දීලා කියනවා මේක වගේ මුණුපුරාගේ තෑග්ග. ආයෙත් පාරක් මෙහෙට ඇවිත් මේක දෙන එක බොරු වැඩක්. ඒ නිසා ඔයා මේක යට දෙන්න. එහෙම කියපු මේ මිනිස්සයා මෙතනින් පිටත් වෙලා යනවා. ඒත් හැබැයි මේ ගෑනු කෙනාට සැකයක් ඇති වෙනවා. මේ මිනිස්සයා කොහොමද එයාගේ මුණුබුරාගේ නම දන්නේ කියලා. ඉතින් මේ ගෑනු කෙනා මේ මිනිස්සයව අල්ලගන්න එළියට දුවනවා. ඒත් එක්කම මෙයා දකින්නේ ඇස් හදාගන්න බැරි දර්ශනයක්. ඒ තමයි යාළුවනේ මෙච්චර වෙලාවක් මෙයාගේ මේ බාර් එකේ ඉඳලා තියෙන්නේ ඇත්තම නත්තල්සියා. නත්තල්සියාගේ හිම කරත්තේ නැගලා යනකොට මේ ගෑනු කෙනා ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඉතින් හොඳටම බීලා වැඩි වෙලා ඉන්න මේ නත්තල්සියා මේ ගෑනු කෙනාගේ මූණට වමනි කරනවත් එක්කම කතාවේ ටයිටල් එක වැටෙනවා. ඒත් එක්කම අපිට කතාවෙන් බලා ගන්න පුළුවන් ජේසන් කියන මැදි වයසේ පිරිමි කෙනෙක්ව. එයා පාරට වෙලා කවුරු හරි කෙනෙක් එනකම් බලාගෙන ඉන්නේ. ඇත්තටම කිව්වොත් මෙයා මේ බලාගෙන ඉන්නේ එයාගේ දුවයි බිරිඳයි එනකම්. එයාගේ බිරිඳගේ නම තමයි ලින්ඩා. එතකොට එයාගේ දුවගේ නම තමයි ට්‍රූඩි. ඇත්තටම කිව්වොත් යාළුවනේ ජේසනුයි ලින්ඩයි මේ වෙනකොටත් වෙන් වෙලා තමයි ජීවත් වෙන්නේ. ඒත් හැබැයි අද දවසට විතරක් මේ දෙන්නට එකට ඉන්න සිද්ධ වෙනවා. ඒ මොකද කිව්වොත් අද රෑ ජේසන්ගේ අම්මගේ ගෙදර තියෙන නත්තල් පාටියට මෙයාලා සහභාගී වෙන නිසා. යාළුවනේ ජේසන්ගේ අම්මා තමයි මේ පළාතේ ඉන්න ධනවත්ම කාන්තාව. එයා ජීවත් වෙන්නේ මෙන්න මේ මන්දිරේ. අපිට බලා ගන්න පුළුවන් රැට තියෙන සාදෙට සූදානම් වෙන ජේසන්ගේ අම්මගේ ගෙදර. ජේසන් මෙහෙට ගිය ගමම කරන්නේ එයා ගෙනාපු නත්තල් තෑගි ටික නත්තල් ගහ යටින් තියෙනවා. ඉතින් යාළුවනේ මේ ඉන්නේ ජේසන්ගේ අක්කා. එයාගේ නම තමයි ඇල්වා. ඇත්තටම කිව්වොත් යාළුවනේ ජේසන් උයාගේ අක්කයි ඒ තරම් හිත හොඳින් නෙමෙයි ඉන්නේ. මොකද මේ දෙන්න අතර තියෙන තරඟයක්. ඇත්තටම කිව්වොත් මේ දෙන්න මේ තරඟ කරන්නේ තමන්ගේ අම්මගේ දේපල ටික බෙදා ගන්න. ඉතින් ඇල්වා ඒකට නම් නොකරන දෙයක් නෑ. ඉතින් මේ ඉන්නේ ඇල්වාගේ පුතා වෙච්ච බර්ටි. එයා ගොඩක් සෝෂල් මීඩියා වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. එතකොට මේ ඉන්නේ ඇල්වාගේ අලුත්ම බොයිෆ්‍රෙන්ඩ්. එයාගේ නම තමයි මයික්. මයික් ජීවත් වෙන්නේ චිත්‍රපටි ලෝකයක. මොකද එයා ආසයි රඟපාන්න. ජේසන්ගේ අම්මා මෙතනට එන්න හදනකොට ඇල්වාගෙන් ලකුණු දාගන්න එයාගේ පුතයි බොයිෆ්‍රෙන්ඩ් එක්ක ඉස්සරහට එනවා. හැබැයි ජේසන් නම් ඉස්සරහට එන්නේ නැහැ. එයා පිටිපස්සට වෙලා ඉන්නේ. මේක දැකපු ඇල්වා හිතනවා අනිවාර්යයෙන්ම ජේසන් පිටිපස්සට වෙලා ඉන්නේ මොකක් හරි වාසියක් බලාපොරොත්තුෙන් කියලා. ඒ නිසා එයා කරන්නේ එයාගේ පවුලේ කට්ටියත් එක්ක පිටිපස්සට යනවා. ඊට පස්සේ තමයි මෙතනට මෙයාලගේ අම්මා එන්නේ. ඉතින් මෙයාගේ නම තමයි මිසිස් ලයිස්ටෝන්. ඉතින් දැන් ඉඳන් මම මෙයාට ටෙනී කියලා කියන්නම්. ටෙනීව දැක ගාම ට්‍රූඩි එයා ළඟට දෝගෙන ගිහිල්ලා එයාව වැඳ ගන්නවා. මේක දැකපු ඇල්වට නම් ගොඩක් ඊරිසියයි. ඊට පස්සේ ටෙනී හැමෝම කෑම කන තැනට අරගෙන යනවා. ඒත් එක්කම අපිට කතාවෙන් පෙන්නන්නේ අපි අර කතාව මුලදී දැක්ක නත්තල්සියාව. නත්තල්සියා මේ වෙනකොටත් එක එක ගෙවල් වලට ගිහිල්ලා තෑගි බෙදන ගමන් තමයි ඉන්නේ. හැබැයි නත්තල්සියා මේ වැඩේ කරන්නේ කිසිම ආසාවකින් නෙවෙයි. මොකද ගොඩක් ළමයි ඉල්ලලා තියෙන්නේ සල්ලි වීඩියෝ ගේමුයි. නත්තල්සියා දුකින් ඉන්නේ ළමයට යාලගේ ළමා කාලේ නැති වෙලා කියලා. නත්තල්සියා තමාටම කියා ගන්නවා මේකත් තවත් එක ජරාම නත්තලක්. මේ අතරේ අපිට බලා ගන්න පුළුවන් ට්‍රූඩි නත්තල්සියා අද රැට යාලගේ ගෙදර ආවොත් එයාට කන්න කියලා රස කැවිලි එයාගේ මතින් හදලා තියෙනවා. ඒත් හැබැයි ට්‍රූඩි ඉන්නේ ගොඩක් දුකින්. මොකද එයාගේ තේ ලොකු ආසාවක් තියෙනවා නත්තල්සියාව හම්බෙන්න. ඉතින් එයා මේ වෙලාවේදී කියනවා තාත්තා මේ අවුරුද්දේදී මව නත්තල්සියාව බලන්න අරන් ගියේ නැහැ කියලා. ජේසන් මේ වෙලාවේදී කියනවා හරි මට සමා වෙන්න දුවේ දැන් ඉන්නම් ඔයා වගේ ඇඳට යන්න මම විනාඩි 2කින් ඔයා ළඟට එන්නම් කියලා. ජේසන්ට දැන් ඕන වෙලා තියෙන්නේ ට්‍රූඩිට තෑග්ගක් දීලා එයාගේ හිත හදන්න. ඒ නිසා ජේසන් කරන්නේ එයා එක කාමරයකට ඇවිල්ලා ට්‍රූඩිට දෙන්න පුළුවන් තෑග්ගක් හොයනවා. අන්තිමේදී යට හම්බෙනවා වෝකි ටෝක් එකක්. ඊට පස්සේ ජේසන් එක තෑග්ගක් විදියට ඔතනවා.
ඊට පස්සේ ජේසන් ට්‍රූඩිගේ කාමරයට ගිහින් කියනවා මේ අවුරුද්දව අපි කියපු විදියටම හිටියා. ඒ නිසා අම්මයි මයි තීරණය කරා ඔයාට ලස්සන තෑග්ගක් දෙන්න. එහෙම කියපු ජේසන් මේ වෝකි ටෝක් එක ට්‍රූඩිට දෙනවා. එයා කියනවා මේක සාමාන්‍ය වෝකි ටෝක් එකක් නෙවෙයි. මේකෙන් ඔයාට පුළුවන් ඕනම වෙලාවක නතාසියත් එක්ක කතා කරන්න. ඒත් හැබැයි නතාසියට ඔයාට උත්තර දෙන්න නම් බැරි වෙයි. මොකද නතාසියා මේ දවස්වල කාර්යබහුලයිනේ. ඒත් හැබැයි ඔයාට පුළුවන් ඕනම දෙයක් එයත් එක්ක කතා කරන්න. මොකද එයා උත්තර දුන්නේ නැති වුණාට ඔයා කියන හැම දෙයක්ම එයා අහගෙන ඉන්නේ. ඇත්තරම කිව්වොත් යාළුවනේ ජේසන් මේ කිව්වේ තනිකරම බොරුවක්. මොකද ජේසන් හිතන් ඉන්නේ නතාසියා කියලා කෙනෙක් ඇත්තටම නැහැ කියලා. එයා මේ හැදුවේ ට්‍රූඩිගේ හිත හදන්න විතරයි. ජේසනුයි ලින්ඩයි කාමරෙන් එළියට යනවා වගේ ඉඳලා එයාලා දොර ළඟට වෙලා ට්‍රූඩි වෝකි ටෝකියත් එක්ක කතා කරන්නේ මොනවද කියලා අහගෙන ඉන්නවා. මේ වෙලාවේ ට්‍රූඩි කියනවා නතාසියේ මම මේ අවුරුද්ද ගොඩක් හොඳට හිටියා. ඒ නිසා මට ඕන ඔයාගෙන් එකම එක තෑග්ගක් විතරයි. ඒ තමයි මේ අවුරුද්දේදී මගේ අම්මයි තාත්තයි එකට ඉන්නවා බලන්න කැමතියි. මොකද අපිට එතකොට පුළුවන් ඉස්සර හිටියා වගේ ආයෙත් සතුටින් ඉන්න. ඉතින් මේ හැමදේම ජේසුනි ලින්ඩයි හොරෙන් අහගෙන ඉන්නේ. මේ වෙලාවේදී ලින්ඩයාට කිසිම දෙයක් ඇහිච්ච නැති ගාන්ට මෙතනින් යනවා. ඒත් එක්කම අපිට බලා ගන්න පුළුවන් මෙයාලගේ මන්දිරේ වහලුඩට ඇවිල්ලා ඉන්න අපේ නතාසියව. ඉතින් එයා හිම කරත්තේ වහලුඩින් අතර කරලා එයාගේ මැජික් එකක් පාවිච්චි කරලා මේ උදුන හරහා ගේ ඇතුළට යනවා. හරියට නිකන් ඒක අතුරුදහන් වෙලා මතුවෙනවා වගේ. නතාසියා මෙහෙට අපු ගවම දකින්නේ ට්‍රූඩියට හදලා තිබ්බ රස කැවිලි ටික. ඉතින් නතාසියා ඒව කාලා බලනවා. ඊට පස්සේ තමයි නතාසියා දකින්නේ මේ ගේ ඇතුලේ තියෙන සුපිරිම වයින් බෝතල් ටික. ඉතින් නතාසියා කරන්නේ වයින් බෝතලයක් අරගෙන එතන තිබ්බ මසාජ් පුටුවක ඉඳගෙන වයින් බිබී ආතල් එකේ පොඩ්ඩක් හාන්සි වෙලා ඉන්නවා. ඉතින් දන්නේම නැතුව අපේ නතාසියාට පොඩ්ඩක් නිින්ද යනවා. මේ අතරේ මේ මන්දිරේ හැම ආරක්ෂක කැමරාවක්ම පරීක්ෂා කරන සේවකයා ළඟට එනවා මේ මන්දිරෙම වැඩ කරන ජෝන් කියලා සේවකයෙක්. ජෝන් කරන්නේ මේ සේවකයාට පාරක් ගහලා එයාගේ සිහිය නැති කරනවා. ඊට පස්සේ ජෝන් මේ මන්දිරේ වැඩ කරන තවත් සේවකයෝ කීප දෙනෙක්ටම සංඥාවක් යවනවා. ඉතින් ඇත්තටම කිව්වොත් යාළුවනේ මෙච්චර කාලයක් මේ මන්දිරය ඇතුලේ වැඩ කරපු මේ සේවකයෝ ටික ඇත්තම සේවකයෝ නෙවෙයි. ඒගොල්ලෝ කාලයක් තිස්සේ මේ මන්දිරේ මංකොල්ල කන්න බලාගෙන හිටපු මංකොල්ලකාර කණ්ඩායමක්. ඉතින් මෙයාලා එකටම කරන්නේ මෙහි තියෙන Wi-Fi කනෙක්ෂන් එක අක්‍රිය කරනවා. මේ අතරේ අපිට බලා ගන්න පුළුවන් මේ මන්දිරේ එළියේ ඉන්න මුරකාරයා ළඟට එනවා ස්ක්‍රූප් කියලා මිනිහෙක්. එයා මේ මුරකාරයාට කියනවා මගේ වාහනේ තියෙන මේ ළඟ ඒක චුට්ටක් කැඩුනා පොඩ්ඩක් හදලා දෙන්න පුළුවන්ද? හැබැයි යාළුවනේ මේ මුරකාරයා ඒකට කැමති වෙන්නේ නැහැ. ඉතින් විනාඩි කිහිපයක් ගත වෙනවත් එක්කම ස්ක්‍රූප් එයා ළඟ තිබ්බ පිස්තල් එකක් අරගෙන මේ මුරකාරයාට වෙඩි තියලා මරනවා. ඇත්තටම කිව්වොත් යාළුවනේ මේ ස්ක්‍රූප් කියන්නේ අර මංකොල්ල කණ්ඩායමේ නායකයා. ඉතින් එයා මන්දිරය ඇතුළට යනවත් එක්කම එයා යාගේ කණ්ඩායමේ කට්ටියට සංඥා කරනවා අපි දැන් අපේ වැඩේ පටන් ගන්න ඕන කියලා. අපිට අනිත් පැත්තෙන් බලා ගන්න පුළුවන් ජේසන් වයි ලින්ඩවයි. යාළුවනේ මේ දෙන්න වෙන වෙන්න ප්‍රධානම හේතුව තමයි ජේසන්ගේ අම්මා. මොකද එයා ගොඩක් නපුරු කෙනෙක්. ඉතින් ජේසන් මේ වෙලාවේදී ලින්ඩගෙන් අහනවා අපි ආයෙත් කලින් හිටපු විදිහට මිමුද කියලා. අද රැට අපි තුන්දෙනාම බෙහෙන් පිටත් වෙලා යමු. ඊට පස්සේ අපි තුන්දෙනාටම අපේ අම්මගෙන් කරදරයක් නැතුව සතුටින් ජීවත් වෙන්න පුළුවන්. පේන විදිහට අපේ ජේසන්ගේ හිතේ මොකක් හරි සැරසමක් තියෙනවා වගේ. ඒත් එකම මේගොල්ලොන්ට විශාල ශබ්දයක් ඇහෙනවා. බැලින්නම් යාළුවනේ මේ වෙනකොට අර මංකොල්ල කාරයෝ මේ ඉන්න සේවකයන්ට පහර දෙන්න පටන් අරන්. ඉතින් එයාලා දැනටමත් කීප දෙනෙක්ම මරලයි තියෙන්නේ. ඉතින් ටෙනී ළඟට ආපු සේවකයෝ කීප දෙනෙක් එයාව ආරක්ෂිත කාමරයකට අරන් යන්න හදනවා. ඉතින් මෙයාලගේ පස්සෙන් ඇල්වයි බර්ටි මයිකුත් යනවා. ඒත් හැබැයි යාළුවනේ ආරක්ෂිත කාමරයට මෙයාලව අරන් යන්න ටෙනී නම් කැමති වෙන්නේ නැහැ. ඒකෙන් මොවල්ට හිතා ගන්න පුළුවන් නේ ටෙනී කියන්නේ මොන වගේ අම්ම කෙනෙක්ද කියලා. ඉතින් මේ සද්දබද්ද හිච්ච පුටුවට වෙලා නිදාගෙන ඉන්න නතාසියවත් හැරෙනවා. මේ අතරේ අපේ කට්ටිය ආරක්ෂිත කාමරයට යන්න හදනකොට එතනට එනවා ස්ක්‍රූ. ඊට පස්සේ කරන්නේ මෙතනින් ආරක්ෂකයෝ ටිකව මරලා ටෙනී වයියාගේ පවුලේ කට්ටියව යටත් කරගන්නවා. ඒ වගේම ජේසන් 2D ලින්ඩයි එක්ක මෙහෙන් පැනලා යන්නයි උත්සාහ කරන්නේ. හැබැයි මෙයාට යන්න පුළුවන් වෙන්නේ නැහැ. මෙතනට ආපු මංකොල්ලකාරයෙක් මෙයාලවත් අල්ල ගන්නවා. ඉතින් මේ හැමදේම දැක්ක අපේ නතාසියා හදන්නේ මෙහෙන් පැන ගන්න. ඒත් හැබැයි අර උදුන හරහා යන මැජික් එක කරත් ඒක මේ වෙලාවේදී වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒත් එක්කව නතාසියා එන කාමරයට එනවා මංකොල්ලකාරයෙක්. නතාසියා මේ මංකොල්ලකාරයට යටත් වෙලා කියනවා මම මේ කිසිම දෙයකට සම්බන්ධ නැහැ මහත්තයෝ. මං ආවේ මගේ රාජකාරිය කරන්න විතරයි. මම මගේ බෑග් එකත් අරගෙන දැම්ම චිමිනියෙන් පිටත් වෙලා යන්නම්. එහෙම කියනකොට මේ මංකොල්ලකාරයා අපේ නතාසියාගේ බඩට පහර දෙනවා. ඊට පස්සේ ආ කියනවා මට උඹ කියන දේ අහන්න ඕනේ නෑ. දැම්ම මට යටත් වෙලා පහර තට්ටුවට ඵලයන්. මේ මංකොල්ලකාරයා ආයෙත් නතාසියාට පහර දෙන්න හදනකොට හොඳටම කේන්ති ගිය නතාසියා මෙයාගේ තුවක්කුව අල්ල ගන්නවා. ඉතින් මේ සද්දබද්ද ටික ඇහිච්ච වහලුඩ ඉන්න නතාසියාගේ පිනිමෝ රංචුවත් මේ වෙලාවේදී පැනලා යනවා. ඕන් ඉතින් දැන් අපේ නතාසියා පුදුම කරදරයක තමයි පැටළුනේ.
ඒත් එකම යාළුවනේ මේ මංකොල්ලකාරයාගේ අපේ නතාසියාගේ අතර මේ වෙලාවේදී සටනක් යනවා. මේ මංකොල්ලකාරයා මෙතන තිබ්බ නත්තල් ගහේ ලයිට් වල පාවිච්චි කරලා අපේ නතාසියාගේ බෙල්ල හිර කරන්නයි හදන්නේ. හැබැයි නතාසියා දඟලන නිසා මේ මංකොල්ලකාරයාගේ ඇඟෙත් මේ ලයිට් වල පැටලෙනවා. ඊට පස්සේ නතාසියා මේ මංකොල්ලකාරයාව ජනලෙන් පල්ලෙහාට තල්ලු කරනවා. ඉතින් යාළුවනේ අර ලයිට් වලින් නතාසියාගේ වගේම මේ මංකොල්ලකාරයාගේ ඇඟෙත් පැටලිලායි තියෙන්නේ. ඉතින් මේ ලයිට් වල නිසා අපේ නතාසියාවත් ජනලෙන් පල්ලෙහාට වැටෙනවා. පහලට වැටුණාට පස්සේ නතාසියා බලනකොට අර මංකොල්ලකාරයව පහල තිබ්බ අයිස්කූරකට වැටිලා එයා මේ වෙනකොට ජීවිතෙන් සමුවරගෙන ඉන්නේ. ඒත් එකම අපිට බලාගන්න පුළුවන් ස්ක්‍රූප් අපේ ටෙනිවයි ඇගේ පවුලේ කට්ටියවයි එක කාමරයකට දාලා එයාලව හිර කරගෙන ඉන්නවා. ටෙනි ස්ක්‍රූප් ළඟට ඇවිත් ගොඩක් කේන්තියෙන් කියනවා තමුන් දන්නවද තමුන් කාත් එක්කද හැප්පෙන්නේ කියලා. ටෙනි මෙහෙම කියනවත් ඒකම ස්ක්‍රූප් හොඳ කනේ පාරක් ගහලා කියන්නේ මං කාත් එක්කද හැප්පුණේ කියලා මං හොඳටම දන්නවා. තමුසේ හිතුවද මම මේ මාස ගානක් සැලසුම් කළ රටේ හොඳම ආරක්ෂාවක් තියෙන තැනකට මෙහෙම ඇවිල්ලා මංකොල්ල කන්න නැතුවේ මේ තියෙන කිසිම දෙයක් නොදැන කියලාද? ඉතින් යාළුවනේ මං කලින් කිව්වා වගේම ස්ක්‍රූප් එයාගේ මේ කණ්ඩායමේ කට්ටියව මීට මාස ගානකට කලින් තමයි මෙහෙට සේවකයෝ විදිහට තියෙන්නේ. ඉතින් ස්ක්‍රූප් කියන විදියට එයා මෙහෙ තියෙන හැම දෙයක්ම ගැන දන්නවා. ඉතින් යාළුවනේ මේ හැමදේම එළියේ ඉඳන් ඉන්න නතාසියා බලාගෙන ඉන්නේ. ඉතින් එයා දකිනවා අපේ පුංචි ට්‍රූඩිව. ට්‍රූඩි ගොඩක් බය වෙලා ඉන්නේ කියන එක නතාසියට තේරෙනවා. නතාසියා මේ වෙලාවේදී හිතා ගන්නවා එයා මේ මිනිස්සුන්ව අනිවාර්යයෙන්ම බේර ගන්නවා කියලා. ටෙනි මේ වෙලාවේදී ස්ක්‍රූප්ට ගොඩක් නිර්භීතව කියනවා මගේ මුදවා ගැනීමේ කණ්ඩායම තව ටිකකින් මෙහෙට එයි. එතකොට තමුන්ට කිසිම බේරුමක් නැහැ. ඒත් හැබැයි යාළුවනේ ස්ක්‍රූප් මේ වෙලාවේදී කලබල වෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ ස්ක්‍රූප්ගේ ප්‍රධානම අරමුණ තමයි මේ සේප්පුවේ තියෙන ඩොලර් මිලියන 300ම එයාගේ ළඟට ගන්න එක. ඉතින් යා මේ හැමදේම කරලා තියෙන්නේ ඒ ඩොලර් මිලියන 300 වෙනුවෙන්. ඉතින් අපිට බලාගන්න පුළුවන් මෙහි තියෙන සේප්පුව කඩන්න උත්සාහ කරන අපේ ස්ක්‍රූප් වගේම එයාගේ කණ්ඩායම. ඒ වගේම මෙයාලා දකිනවා අර ජනලෙන් පල්ලයට වැටිලා මැරිච්ච මංකොල්ලකාරයාගේ බොඩි එක. මේකෙන් මෙයාලා තේරුම් ගන්නවා මෙයාලට මේ ගේ ඇතුලේ තවත් අමුත්තෙක් ඉන්නවා කියලා. ඒ වගේම අපේ සැන්ටා ගේ ඇතුළට ඇතුල් වෙලා අපේ කට්ටියව හොයාගන්න උත්සාහ කරනකොට එයාගේ පැත්තට එනවා මංකොල්ලකාරයෙක්. ඉතින් නතාසියා බලනවා එයාගේ මල්ල ඇතුලේ මොකක් හරි වෙපන් එකක් තියෙනවද කියලා. ඒත් හැබැයි මල්ල ඇතුලේ තියෙන්නේ වීඩියෝ ගේම් විතරයි. මෙහෙම හොයනකොට නතාසියට හම්බෙනවා බෝනික්ගේ. ඉතින් නතාසියා ඒ බෝනිකාව පාවිච්චි කරලා මේ මංකොල්ලකාරයට පහර දෙනවා. ඒත් හැබැයි ඒ ප්‍රහාරය සාර්ථක වෙන්නේ නැහැ. ඒත් ඒකම නතාසියා ආයෙත් මල්ලට අත දානකොට එයාට හම්බෙනවා හැරමිටියක්. මේ හැරමිටිය පාවිච්චි කරලා මංකොල්ලකාරයට පහර දෙන්න උත්සාහ කරත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මේ මංකොල්ලකාරයයි අපේ නතාසියයි ෆයිට් කරන්න පටන් ගන්නවා. මේලාදී නතාසියා කරන්නේ එයා ළඟ තිබ්බ මේස් එකකට බෝලයක් දාලා ඒක පාවිච්චි කරලා මේ මංකොල්ලකාරයට පහර දෙනවා. හැබැයි ටික වෙලාවක් මෙහෙම පාර දෙනකොට මේස් එක ඉරෙනවා. ඊට පස්සේ එයාට තවදුරටත් ඒක කරන්න පුළුවන් වෙන්නේ නැහැ. මෙහෙම ටික වෙලාවක් මේ දෙන්න ෆයිට් කරනකොට නතාසියා කරන්නේ මෙතන නත්තල් ගහේ තිබ්බ තරුව අරගෙන ඒක පාවිච්චි කරලා මේ මංකොල්ලකාරයාගේ ඇහැට පහර දෙනවා. ඉතින් ඒ තරුවේ විදුලිය තිබ්බ නිසා මේ මංකොල්ලකාරයාට හොඳටම කරන්ට් එක වැදිලා එයා අවසන් ගමන් යනවා. ඊට පස්සේ නතාසියා කරන්නේ මේ මිනිස්යාගේ වෝකි ටෝකි එක අරගෙන කාගෙන් හරි උදව් ඉල්ලන්න පුළුවන්ද කියලා බලනවා. නතාසියා මේ වෝකි ටෝකි එක එහෙම ඔබලා කාට හරි කතා කරන්න හදනකොට මේ ඇමතුම සම්බන්ධ වෙන්නේ අපේ ටූඩිගේ වෝකි ටෝකි එකට. ඉතින් නතාසියාගේ කටහඬ ඇහිච්ච අපේ ටූඩි ගොඩක් පුදුම වෙනවා. එයා අහනවා ඔයා නතාසියා නේද කියලා. ඉතින් මේක ඇහිච්ච අපේ නතාසියටත් ගොඩක් පුදුමයි. ටූඩි මේ වෙලාවේදී එයා ගැන විස්තර නතාසියට කියනවා. ඊට පස්සේ නතාසියා එයාගේ ලයිස්තුවේ බලනවා ටූඩිගේ නම තියෙනවද කියලා. ඉතින් පුදුම කියන්නේ හොඳම ළමයිගේ නම් ලයිස්තුවේ අපේ ටූඩිගේ නම තියෙනවා. ටූඩි මේ වෙලාවේදී අලගේ පවුලට වෙච්ච දේ කියලා නතාසියාගෙන් උදව් ඉල්ලනවා. ඉතින් මේකෙන් නතාසියට තේරෙනවා එයා අර කලින් එළියේ ඉදි දැකපු ළමයා තමයි එයාගෙන් මේ උදව් ඉල්ලන්නේ කියලා. ඉතින් ඇත්තරම කිව්වොත් අපේ නතාසියා ආයෙ පාරක් මේ ගෙදරට ඇතුළුනේ අපේ ටූඩිට උදව් කරන්න කියලා හිතාගන්නේ. මේ අතර CCTV කැමරා වලින් අපේ ස්ක්‍රූප් වගේම එයාගේ කණ්ඩායමේ කට්ටිය දකිනවා අපේ නතාසියා මෙච්චර වෙලාවක් කරපු දේවල්. ඉතින් මේගොල්ලෝ හිතන්නේ නතාසියා විදියට කවුරු හරි කෙනෙක් ඇඳගෙන ඇවිල්ලා මේ පවුලේ කට්ටියට උදව් කරනවා කියලා. මේකෙන් හොඳටම කේන්ති ගිය ස්ක්‍රූප් ටෙනිට තර්ජනය කරලා අහනවා තමුන් කුලියට නතාසියෙක් ගෙනල්ලා අපිට ගේමක් දෙන්න හදන්නේ. හැබැයි ටෙනි කියන්නේ මං නම් කවදාවත් නතාසියෙක් මෙහෙට ගෙන්නුවේ නැහැ කියලා. ස්ක්‍රූප් තේරුම් ගන්නවා ටෙනි මෙහෙම නම් එයාට කිසිම දෙයක් කියන්නේ නැහැ කියලා. ඊට පස්සේ ටෙනිට ආයෙත් පාරක් තර්ජනය කරලා කියනවා හරි තමුන් මට මුකුත් කියන්නේ නැහනේ. එහෙනම් දැන් ඒකට තමුන්ගේ පවුලේ කට්ටිය තමයි වන්දි ගෙවන්න සිද්ධ වෙන්නේ.
මේ වෙලාවදී ඇල්වට තේරෙනවා අනිවාර්යෙන්ම ස්ක්‍රූප් එයාලා කට්ටියට කරදරයක් කරයි කියලා. ඉතින් අපි දන්නවනේ ඇල්වයි ජේසුනි සහෝදරය වුණාට ඒ දෙන්න ඇරියස් එකේ ඉන්න කියලා. මේ වෙලාවේදී ඇල්වත් ජේසන්ට පෙන්නලා කියනවා අපේ අම්මා වැඩියෙන්ම ආදරේ අපේ මල්ලිට. ඒත් ඒක මිස් ස්ක්‍රූප් කියනවා හරියනම් අපි ජේසන්ගෙන්ම මේ වැඩේ පටන් ගමු. එහෙම කියපු ස්ක්‍රූප් කරන්නේ එතන තිබ්බ ගිරයක් අරගෙන අපේ ජේසන්ගේ එක ඇඟිල්ලක් කඩලා දානවා. හැබැයි ටෙනි එක දිගටම කියන්නේ මං එකපාරක් කිව්වනේ මම කිසිම කෙනෙක්ව කුල්ලියට ගත්තේ නෑ. ස්ක්‍රූප් හිතන්නේ ටෙනි තාමත් බොරු කියනවා කියලා. ඉතින් එයා එතන තිබ්බ ලොකු ගිරයක් අරගෙන අපේ ජේසන්ට ගොඩක් දරුණු දෙයක් තමයි කරන්න හදන්නේ. ඉතින් ඒක කරන්න හදනකොටම එතනට මැද්දට පැන්න ටූඩි කියනවා මගේ තාත්තට කරදර කරන්න එපා. ඔයාලා මගේ තාත්තව අතෑරිය නැත්තම් නතාසියට ගොඩක් කේන්තියයි. ඉතින් ස්ක්‍රූප්ට තේරෙනවා මේ පොඩි කෙල්ල අර නතාසියා ගැන මොන හරිම දෙයක් දන්නවා කියලා. ස්ක්‍රූප් ටූඩිගෙන් අහනවා ඔයා මොනවද බබෝ නතාසියා ගැන දන්නේ? ඉතින් මේකට උත්තර දෙන ලින්ඩා කියන්නේ මෙයා හිතාගෙන ඉන්නේ නතාසියා ඇත එක කතා කරනවා කියලා. ඒ නිසා යහම කියන්නේ නැත්තේ. හැබැයි මේකට උත්තර දෙන ටූඩි කියනවා නෑ අම්ම එහෙම නෑ නතාසියා මගේ යාළුවෙක්. එයා මාත් එක්ක කතා කරා. එයා පොරොන්දු වෙනවා අපිව බේරගන්න එනවා කියලා. මේ වෙලාවේදී අපේ ජේසන්ට තේරුම් යනවා ටූඩි තවදුරටත් මේ නතාසියා ගැන කිව්වොත් ස්ක්‍රූප් අනිවාර්යෙන්ම ටූඩිට කරදරයක් කරයි කියලා. ඒ නිසා ජේසන් ටූඩිට කියනවා නතාසියා කියලා කෙනෙක් ඇත්තටම නෑ දුවේ මට ඇත්තටම සමාව වෙන්න. ඔයාට කවදාරි දවසක තෑග්ගක් දුන්න නම් දුන්නේ මායි අම්මයි විතරයි. නතාසියා කියන්නේ තනිකරම බොරුවක්. ඉතින් මේ වාලා හොඳටම හිතරිදුණු ටූඩි මෙතනින් පැනලා දුවනවා. ඉතින් ජේසන් ඔය ලින්ඩා යව අල්ලගන්න උත්සාහ කරත් මේ මංකොල්ලකාරයෝ ටික එයාලව නවත්තනවා. මේ අතරේ නතාසියා මංකොල්ලකාරයොත් එක සටන් කරපු නිසා එයාව තුවාල වෙලයි තියෙන්නේ. ඉතින් නතාසියා එයා ඇඳාගෙන හිටපු ඇඳුම ගලවලා මෙතන තියෙන දේවල් පාවිච්චි කරලා එයාගේ තුවාල වලට බෙහෙත් දාගන්න උත්සාහ කරනවා. ඉතින් අපේ නතාසියා එයාගේ අඟ පුරාම ටැටූ ගහලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. නතාසියාගේ තුවාල බරපතලයි. ඒ නිසා අපේ නතාසියාව කරන්තේ දාලා බිමට වැටෙනවා. හැබැයි නතාසියාට ආයෙත් සිහි එනවා. මොකද වෝකි ටෝකි එකෙන් අපේ ටූඩි කතා කරන නිසා. ටූඩි නතාසියාට කියනවා මම මංකොල්ලකාරයෙක්ගෙන් පැනලා ගිහිල්ලා තානියම කාමරයකට වෙලා ඉන්න කියලා. ඒ වගේම එයා නතාසියාගෙන් අහනවා හෝම් මෙලෝන් චිත්‍රපටිය වගේ එයා මේ මංකොල්ලකාරයන්ට උගුල් අටවන්නද කියලා. මේකට උත්තර දෙන නතාසියා කියන්නේ හරි ඔයා එහෙම කරන්න හැබැයි සද්ද නැතුව. ඉතින් යාළුවනේ ජේසන් කිව්වනේ ඇත්තම නතාසියා කෙනෙක් නෑ කියලා. ඉතින් ඒ නිසා අපේ ටූඩි නතාසියාගෙන් අහනවා ඔයා ඇත්තම නතාසියා නේද කියලා. මොකද මගේ තාත්තා කියන විදිහට නතාසියා කියන්නේ බොරුවක්. ළමයිට තෑග්ග අරන් දෙන්නේ එයාලගේ දෙමෝපියෝ විතරයි. මේකට උත්තර දෙන නතාසියා කියන්නේ ඔව් ගොඩක් දෙමෝපියෝ එහෙම තමයි කියන්නේ. ඉතින් මේ වෙලාවේදී නතාසියා ටූඩිගේ හිතේ යගෙන විශ්වාසයක් ඇති වෙන්න ටූඩි පොඩි කාලෙන් නතාසියාගෙන් ඉල්ලපු දේවල් එයාට මතක් කර කර කියනවා. මේකෙන් අපේ ටූඩිට නතාසියා ගැන විශ්වාසය ආයෙත් ඇති වෙනවා. එයා නතාසියාට කියනවා ඔයාට පුළුවන් ද වගේ නත්තල් මැජික් පාවිච්චි කරලා මගේ අම්මවයි තාත්තවයි එකතු කරන්න. ඇත්තටම මට ඒ වගේ බලයක් තිබ්බනම් කොච්චර හොඳද? ඔයා දන්නවද මායි මගේ වයිෆයි වෙන් වෙලා දැනට අවුරුදු 1100ක් වෙනවා කියලා. ඉතින් යාළුවනේ නතාසියා මේ කියපු දෙයින් අපිට හිතා ගන්න පුළුවන් මේ නතාසියා මීට අවුරුදු 100 ගානකට කලින් ජීවත් වෙච්ච කෙනෙක් කියලා. ටූඩි අහනවා ඔයා තාමත් ඔයාගේ වයිෆ්ට ආදරේද කියලා. මේකට උත්තර දෙන නතාසියා ඔව් කියලා පිළිතුරු දෙනවා. මේ අතරේ අපේ වැඩිහිටි කට්ටියව හිර කරලා තියෙන තැන ඉන්න බංකොල්ලකාරයෙක් යට කම්මැලි හිතලා කියනවා ඔයාලා ඔයාලගේ කට්ටියට අරන් ආපු නත්තල් තෑගි ටික බැලුවොත් හොඳයි නේද? කවුද දන්නේ ඔයාලා මේ ගත කරන අන්තිම නත්තරද කියලා? ඉතින් ටෙනීගේ හිත දිනා ගන්න ඇල්ලා මේ වෙලාවෙදි කරන්නේ එයා ටෙනීට ගෙනවපු නත්තල් තෑග්ග ඉක්මනටම ටෙනීට දෙනවා. ඉතින් ඇත්තටම කිව්වොත් ඇල්වා දීලා තියෙන්නේ එයා ඉපදිච්ච දවසේ ගත්ත ෆොටෝ එකක්. හැබැයි ටෙනී මේ ෆොටෝ එක දැකලා සතුටු වෙන්නේ නැහැ. ඔන්න දැන් ඇවිල්ලා තියෙන්නේ අපේ ජේසන්ගේ වාරේ. මේ වෙලාවෙදී හොඳටම කලබල වෙච්ච අපේ ජේසන් කියනවා නත්තල් තෑග්ග තියෙන්නේ මගේ කාර් එකේ කියලා. ඉතින් ඇත්තටම ජේසන් මේ කිව්වේ බොරුවක්. හැබැයි මේ වෙලාවේදී ඇල්වාගේ පුතා වෙච්ච බර්ටි නත්තල් ගහ යට තියෙන ජේසන් ගෙනාපු තෑග්ග අපේ ටෙනීට දෙනවා. ඉතින් ටෙනී මේ තෑග්ග බලන්න යනකොට ජේසන් ගොඩක් කලබල වෙනවා. පේන විදියට අපේ ජේසන්ගේ මොකක් හරි හොරයක් තියෙනවා වගේ. ඉතින් ඇත්තටම ජේසන්ගේ තෑග්ග ලියුමක්. මේ වෙලාවේදී ටෙනී එක කියවනවා. ඉතින් ජේසන් බලාපොරොත්තු වෙන්නේ මේ ලියුම දැක්කට පස්සේ ටෙනීට ගොඩක් කේන්තිය කියලා. ඒත් හැබැයි ටෙනීට කේන්ති යන්නේ නැහැ. ඉතින් ටෙනීගේ මූණ දිහා බැලුවට පස්සේ අපිට කියන්න පුළුවන් ජේසන්ගේ ලියුම කිව්වට පස්සේ ටෙනී ගොඩක් සතුටු වුණා කියලා. ඒ වගේම ටෙනී මේ වෙලාවේදී අපේ ජේසන්ට ස්තුති කරනවා. මේ අතර අපේ ටූඩි නතාසියාගෙන් එයාගේ ඉතිහාසය ගැන අහනවා. ඉතින් නතාසියා එයාගේ ඉතිහාසය ගැන මේ වෙලාවේදී ටූඩිට කියනවා.
ඇත්තරම කිව්වොත් යාළුවනේ මීට අවුරුදු ගානකට කලින් ජීවත් වෙච්ච රණශූරෙක් තමයි අපේ නත්තල්සියා. ඉතින් එයා මිනිස්සු 100,000 ගාණක් මරලා තියෙනවා. ඒකත් නිකන් නෙවෙයි එයාගේ ආයුධය වෙච්ච මිටියෙන් ගහලා. ඉතින් නත්තල්සියා එයා මෙහෙම කරන්න හේතුවත් අපේ ටූඩිට කියනවා. ඒ තමයි එයා ගොඩක් ඒ කාලේ නරකයි. ඒ වගේම කෑදරයි. එයාට රංකාසි සල්ලි වලින් තොර ජීවිතයක් තිබ්බේ නෑ. ඉතින් නපුරු වැඩ කරන අයගේ ලයිස්තුවේ එයාගේ නම තමයි මුලින්ම තිබ්බේ. ඒත් ඒකම අපිට බලාගන්න පුළුවන් අපේ ටෙනියෝ බේරගන්න එන එයාගේ හදිසි මුදවා ගැනීමේ කණ්ඩායම. ඒ වගේම අනිත් පැත්තෙන් අපේ නතර්සියා එයා ඉන්න කාමරෙන් අනිත් පැත්තට යන්න හදනකොට එයාව දකිනවා මේ මංකොල්ලකාර කණ්ඩායමේ ඉන්න ගෑනු කෙනෙක්. එයාගේ නම තමයි කිරා. ඉතින් කිරා ස්ක්‍රූප්ටයි ජෝන්ටයි කතා කරනවා. ඊට පස්සේ මේ තුන්දෙනාටම පුළුවන් වෙනවා අපේ නත්තල්සියව අල්ලගන්න. ඉතින් මෙයාලා අපේ නත්තල්සියව පුටුවක බැඳලා තියලා එයාගෙන් ප්‍රශ්න කරනවා. ඉතින් ඇත්තරම කිව්වොත් යාළුවනේ මේගොල්ලෝ මේ ඉන්නේ අපේ ටූඩි හැංගිලා ඉන්න තැනේ පහළ කොටසේ. ඉතින් උඩ ඉඳන් මේ හැමදේම අපේ ටූඩි බලාගෙන ඉන්නේ. නත්තල්සියා මේගොල්ලොන්ට කියන්නේ එයා තමයි ඇත්තම නත්තල්සියා කියලා. හැබැයි මේගොල්ලෝ ඒක විශ්වාස කරන්නේ නැහැ. ඉතින් හොඳටම කේන්තියෙන් ඉන්න අපි ස්ක්‍රූප් කරන්නේ නත්තල්සියාගේ තෑගි මල්ල මෙතන තිබ්බ උදුනට දාලා ඒක විනාශ කරනවා. මේලාදි නත්තල්සියා කිරාටයි ජෝන්ටයි ඒ වගේම අපේ ස්ක්‍රූප්ටයි කතා කරන්නේ එයාලා පොඩි කාලේදී පාවිච්චි කරපු නම් වලින්. ඉතින් මෙයාලට ප්‍රශ්නයක් එනවා මේ මිනිස්සයා කොහොමද ඒ නම් දැනගත්තේ කියලා. ඒ වගේම මේගොල්ලෝ පොඩි කාලේ නත්තල්සියාගෙන් ඉල්ලපු දේවලුත් නත්තල්සියා මේ වෙලාවේදී මතක් කරනවා. හැබැයි ස්ක්‍රූප් තාමත් මේ තමයි ඇත්තම නත්තල්සියා කියලා පිළිගන්න කැමති වෙන්නේ නැහැ. මේ වෙලාවේදී උඩ ඉඳන් හැමදේම බලන් ඉන්න ටූඩි කරන්නේ මෙතන තියෙන සිදුවරින් රිජිපෝන් කුඩු මෙයාලා ඉන්න තැනට වට්ටනවා. ඉතින් මේගොල්ලෝ හිතන්නේ හිම වැටෙනවා කියලා. හැමෝගෙම අවධානය වෙනස් වෙච්ච නිසා මේක අවස්ථාවක් කරගත්තු නත්තල්සියා කරන්නේ මෙතන තියෙන උදුනට යාගේ අතුරුදහන් වීමේ මැජික් එක පාවිච්චි කරලා මෙතනින් අතුරුදහන් වෙලා වහල් උඩින් මතුවෙනවා. ඉතින් මේක දකිනවා ජෝන් ස්ක්‍රූප්ට කියනවා ඒ මිනිහා මෙතනින් පැනලා ගිය අතුරුදහන් වෙලා කියලා. ඒත් හැබැයි ස්ක්‍රූප් එක පිළිගන්න කැමති වෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ මේ වෙනකොටත් අපේ ජෝන්ට හිතලා තියෙන්නේ මේ තමයි ඇත්තම නත්තල්සියා කියන එක. ඒත් එකම යාළුවනේ අපිට බලා ගන්න පුළුවන් මේ මන්දිරේ පැත්තට එන මුදවා ගැනීමේ කණ්ඩායම. මේ ගොල්ලොන්ව දැකපු අපේ ටෙනි ඇතුළු අනිත් කට්ටිය ගොඩක් සතුටු වෙනවා. ඉතින් මේක තමයි මෙතනින් පැන ගන්න තියෙන හොඳම අවස්ථාව කියලා තේරුම් ගත්ත මයික් කරන්නේ. මෙතන හිටු මංකොල්ලකාරයන්ට පහර දීලා එයා ජනෙල්ලෙන් පැනලා යනවා අර මුදවා ගැනීමේ කණ්ඩායම ළඟට. හැබැයි යාළුවනේ මේ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ අපේ මයික් බලාපොරොත්තු වෙච්ච නැති දෙයක්. ඒ තමයි මේ මුදවා ගැනීමේ කණ්ඩායම මේ වෙනකොටත් වැඩ කරන්නේ ස්ක්‍රූප්ගේ යටතේ. ඉතින් යාළ කරන්නේ මයික්ට වෙඩි තියලා එයාව මරලා දානවා. මේක දකිනවා වහල් උඩින් අපේ නත්තල්සියා. ඒත් එකම මේ මුදවා ගැනීමේ කණ්ඩායම ළඟට එනවා ස්ක්‍රූප් ඇතුළු අනිත් කට්ටිය. යාළුවනේ මේ මුදවා ගැනීමේ කණ්ඩායමේ නායකයාගේ නම තමයි තෝප්. ස්ක්‍රූප් තෝප්ට කියනවා මේ නත්තල්සියාගේ කරදරය ගැන. ඊට පස්සේ තෝප්යාගේ කණ්ඩායමට අණ කරනවා මේ නත්තල්සියාව ඉවරයක් කරලා දාන්න කියලා. ඊට පස්සේ මේ කණ්ඩායම වහල් උඩින් අපේ නත්තල්සියාට වෙඩි තියනවා. හැබැයි නත්තල්සියාට පුළුවන් වෙනවා කිසිම කරදරයක් නැතුව මේ වහලින් බිමට එන්න. මේ අතර අපිට බලාගන්න පුළුවන් ස්ක්‍රූප්ට පුළුවන් වෙනවා මේ මන්දිරේ තියෙන සේප්පුව විවෘත කරන්න. හැබැයි යාළුවනේ ඒක ඇතුලේ තියෙන දේවල් දැක්කට පස්සේ අපි ස්ක්‍රූප් ගෑස් උඩ යනවා. මොකද යාළුවනේ මේක ඇතුලේ තියෙන හැම පෙට්ටියක්ම හිස්. ඒකේ තිබ්බ සල්ලි කවුරු මාරි අරගෙන. ඒ වගේම යාළුවනේ කතාව වෙනස් වෙන්නේ අපේ නත්තල්සියාගේ පැත්තට. නත්තල්සියා මේ වෙලාවේදී ගබඩා කාමරය ඇතුලට යනවා. ඉතින් මේ හැමදේම අපේ ටූඩි බලාගෙන ඉන්නේ. යාළුවනේ නත්තල්සියා ගොඩක් අමාරු වෙනුව ඉන්නේ. ඒ වගේම එයාට තවදුරටත් සටන් කරන්න බෑ. නත්තල්සියාට තේරෙනවා එයා මේ ගත කරන්නේ එයාගේ ජීවිතයේ අන්තිම තප්පර කිහිපය කියලා. ඉතින් එයා මේ වෙලාවේදී එයාගේ ඇඟිල්ලේ තිබ්බ මුද්ද ගලවලා ඒක දිහා බලලා කියනවා මට මැරෙන්න කලින් මගේ වයිෆ් එකපාරක් හරි දකින්න තිබ්බනම් කියලා. ඒත් ඒකම මේ මුද්ද එයාගේ අතින් අතහැරිලා ඒක රෝල් වෙලා යනවා. ඉතින් ඒක පස්සෙන් අපේ නත්තල්සියාත් යනවා. ඉතින් මේ මුද්ද රෝල් වෙලා ගිහින් අතර වෙන්නේ මෙතන තිබ්බ මිටියක් ළඟින්. ඉතින් මේ මිටිය දැක්කට පස්සේ නත්තල්සියාට එයාගේ පරණ ජීවිතේ මතක් වෙනවා. ඒ වගේම එයා හිතා ගන්නවා එයා මේ සටන කවදාවත් අතාරින්නේ නැහැ කියලා. ඉතින් මුදවා ගැනීමේ කණ්ඩායමේ කට්ටිය අපේ නත්තල්සියාව හොයාගෙන මේ ගබඩා කාමරය ඇතුළට එනවා. හැබැයි ආපු කිසිම කෙනෙක්ට ආයෙත් පන පිටින් යන්න පුළුවන් වෙන්නේ නැහැ. නත්තල්සියාගේ අතේ තියෙන මිටියෙන් මේ මිනිස්සුන්ව මරන්නේ ගොඩක්ම මානුෂික විදියට. මේ අතර ස්ක්‍රූපුයි අනිත් කට්ටිය යනවා ටෙනි ළඟට. මොකද එයා ගොඩක් කේන්තියෙන් ඉන්නේ සේපේ සල්ලි තිබ්බේ නැති නිසා. එයා ටෙනිගෙන් තර්ජනය කරලා අහනවා සල්ලි තියෙන්නේ කොහෙද කියලා. හැබැයි ටෙනි කිසිම දෙයක් කියන්නේ නැහැ. ඉතින් ස්ක්‍රූප් කරන්නේ ලින්ඩාගේ ඔලුවට පිස්තල් එකක් තියලා මේ හැමෝටම තර්ජනය කරනවා. මේ වෙලාවේදී ලින්ඩට කරදරයක් වෙයි කියලා ඉතින් ජේසන් කරන්නේ හයියෙන් කෑ ගහලා කියනවා සල්ලි තියෙන්නේ මන් ළඟ කියලා. ඉතින් ඇත්තටම ජේසන් මේ කියන්නේ බොරුවක් නෙවෙයි.
ඔයාලට මතකද කතාවේ මැදහරියකදී අපේ ජේසන් ලින්ඩට කිව්වා අදරෑම අපි තුන්දෙනාම මෙහෙම පැනගමු කියලා. ඉතින් ජේසන් සැලසුම් කළ තියෙන්නේ ලින්ඩයි ටෝඩී එක්ක අදරෑම මේ සල්ලි ටිකත් අරගෙන මෙහෙම පැනගන්න. ඉතින් ටෙනී ජේසන්ගේ නත්තල් තෑග්ග බලන වෙලාවේදී ජේසන්නේ ලියුමේ ලියලා තිබ්බේ එයා මේ කරපු දේ ගැන. ඉතින් ටෙනී එක කියවනවට ජේසන් අකමැති වුණෙත් ඒකයි. ඒ වගේම ජේසන් මේ කරපු දේ වැරද්දක් වුණාට ටෙනී එකට කේන්ති ගත්තේ නැත්තේ. ජේසන් මේ කරපු වැඩේ මේ මංකොල්ලකාරයන්ට එයාලගේ සල්ලි ටික හොරකම් කරන්න බැරි වෙන නිසා. ඉතින් යාළුවනේ මේ අතරේ ජෝනුයි කිරයි දැනගන්නවා අපේ ටෝඩි ඉන්න තැන. ඒත් හැබැයි අපේ ටෝඩි හැමතැනම උගුල් අටෝලයි තියෙන්නේ. ඉතින් ජෝන් ඉනිමග දිගේ නැගලා ටෝඩි ඉන්න තැනට එන්න හදනකොට ටෝඩිගේ උගලක් නිසා ඉනිමග කැඩිලා ජෝන්ගේ නිකට එතන තිබ්බැන්න එක එනවා. ඊට පස්සේ කිරා අපේ ටෝඩි ඉන්න තැනට එනවා. මේ වෙලාවේදී ටෝඩි කරන්නේ ලොකු ගල්බෝල ටිකක් කිරාගේ පැත්තට එවන එක. හැබැයි කිරා එවලින් බේරෙනවා. ඒත් හැබැයි ඒ බෝල ගිහින් වැටෙන්නේ ජෝන්ගේ ඇඟේ. මේ නිසා ජෝන්ව එතන පල්ලෙහා තිබ්බ ඇන ගොඩට වැටෙනවා. ඉතින් මේ ඇන ඇයිච්ච නිසා අපේ ජෝන් අවසන් ගමන් යනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ටෝඩි අටවපු මරුගුල් වලට හවුවෙච්ච කිරාට ගොඩක් තුවාල සිද්ධ වෙනවා. ඉතින් අන්තිම මොහොතේදී කිරා ටෝඩිට වෙඩි දීලා මරන්න උත්සාහ කරනකොට එයාගේ ඔළුවට ලොකු මිටිපාරක් වැදෙනවා. බැලින්නම් ඒ අපේ නතාසියා. ඉතින් නතාසියෝ මෙහෙම ළඟටම දැක්ක අපේ ටෝඩිට ගොඩ සතුටුයි. ඊට පස්සේ අපේ නතාසියා කරන්නේ එයාගේ මිටියෙන් ගහලා කිරාවත් අවසන් ගමන් යවනවා. මේ අතරේ ස්ක්‍රූපුයි අනිත් කට්ටියයි අපේ ජේසන් වයි ටෙනීවයි අරගෙන යනවා යාලා සල්ලි ටික හංගපු තැනට. ඉතින් යාළුවනේ ජේසන් මේ සල්ලි හංගලා තියෙන්නේ මෙයාලගේ ගවලනේ පිඳුරු ගොඩේ. ඉතින් අන්තිමේදී ස්ක්‍රූප්ට මේ හංගපු හැම සල්ලියක්ම හම්බෙනවා. ඒ වගේම එයාගේ මංකොල්ලකාරයන්ට අණ කරනවා ජේසන්ගේ පවුලේ කට්ටියව මරලා දාන්න කියලා. ඉතින් මේ මංකොල්ලකාරයා අපේ ඇල්වවයි ඒ වගේම ලින්ඩවයි බර්ටිවයි වෙඩි තියලා මරන්නයි හදන්නේ. මේ වෙලාවේදී ඇල්වයි බර්ටි කියනවා එකටම ලින්ඩව මරන්න කියලා. ඉතින් මෙයාලා මැරෙන වෙලාවෙදිත් ගහ මරා ගන්නයි බලන්නේ. ඉතින් අන්තිමේදී මේ තුන්දෙනා කරන්නේ මෙතන තිබ්බ යකඩ කූරු ටික පාවිච්චි කළා මේ මංකොල්ලකාරයාට එක දිගටම පහර දෙනවා. ඉතින් අන්තිමේදී තුන්දෙනාටම පුළුවන් වෙනවා මේ මංකොල්ලකාරයව මරලා දාන්න. ඉතින් ඇත්තරම කිව්වොත් යාළුවනේ පවුලක් විදිහට මෙයාලා එකමුතුව කරපු පළවෙනි වැඩේ තමයි මේ. ඒත් එකම මෙතනට අපේ නතාසියා ටෝඩිත් එක්ක එනවා. ලින්ඩා ටෝඩිව දැක ගමන්ම එයාව ගිහින් වැළඳ ගන්නවා. ඒ වගේම ටෝඩි නතාසියාව මෙයාට හඳුන්වලා දෙනවා. ඉතින් දැන් මේ කට්ටිය තියෙන එකම වැඩේ තමයි ජේසන් වයි අපේ ටෙනීවයි බේරගන්න එක. මේ වෙලාවේදී ලින්ඩා කරන්නේ එයාලා මරලා දාපු මංකොල්ලකාරයාගේ තුවක්කුව එයා ළඟට ගන්නවා. මේ අතර ස්ක්‍රූපයාගේ සගයොත් එක්ක සල්ලිත් අරගෙන මෙහෙන් යන්න හදනකොට අපේ ලින්ඩා මෙතනින්න මංකොල්ලකාරයන්ට වෙඩි තියන්න පටන් ගන්නවා. ඒ වගේම අපේ සැන්ඩා එයාගේ මිටියෙන් ගහලා මංකොල්ලකාරයන්ව මරන්න පටන් ගන්නවා. මේලාදී ස්ක්‍රූප් කරන්නේ සල්ලිත් අරගෙන මෙතනින් පැනගන්න එක. ඉතින් අපේ නතාසියා හැම මංකොල්ලකාරයෙක්ම මරලා එයා යනවා අපේ ස්ක්‍රූප්ගේ පස්සෙන්. ඉතින් යාළුවනේ මේ අවස්ථාවේදී අපේ ලින්ඩයි ජේසුනි සිප ගන්නවා අපිට බලා ගන්න පුළුවන්. පේන විදියට මෙයාලා ආයෙත් එකතු වෙලා වගේ. ඒත් ඒකම අනිත් පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන් ස්ක්‍රූප් නතර වෙනවා මේ කැලේ තියෙන පරණ ගෙදරක් ළඟින්. ඉතින් එතනට ආපු අපේ නතාසියාගේ ස්ක්‍රූප්ගේ අතර ලොකු සටනක් ඇති වෙනවා. ස්ක්‍රූප් මේ වෙලාවේදී සමත් වෙනවා අපේ නතාසියාව මේ ගෙදර තියෙන උදුනට තද කරලා එයාට පහර දෙන්න. ඒත් හැබැයි නතාසියා අපේ ස්ක්‍රූප් බලාපොරොත්තු වෙච්ච නැති වෙලාවක එයාගේ අර අතුරුදහන් වීමේ මැජික් එක පාවිච්චි කරනවා. ඉතින් නතාසියාව අතුරුදහන් වෙලා මේ උදුනෙන් මතුවෙන්නේ නිකන් නෙවෙයි ස්ක්‍රූප්ත් එක්ක. ඒත් හැබැයි යාළුවනේ නතාසියාගේ ශක්තිය අපේ ස්ක්‍රූප්ට නැති නිසා එයාව මේ උදුන හරහා ගමන් කරපු නිසා ස්ක්‍රූප්ගේ ශරීරය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. ඉතින් ස්ක්‍රූප්ගේ පපු ප්‍රදේශයේ විතර ඉතුරු වෙන්නේ. හැබැයි යාළුවනේ සටන තාමත් ඉවර නෑ. අර මුදවා ගැනීම කණ්ඩායමේ නායකයා වෙච්ච තෝප් මේ වෙලාවේදී අපේ නතාසියාට වෙඩි තියනවා. ඊට පස්සේ තෝප් අපේ නතාසියාගේ ඔළුවට වෙඩි තියන්න හදලා කියනවා හරි දැන් එහෙනම් අපි මේක මෙතනින් ඉවරයක් කරමු. හැබැයි තෝප්ට ඒක කරන්න පුළුවන් වෙන්නේ නෑ. එහා පැත්තෙන් ආපු ටෙනී කරන්නේ තෝප්ට වෙඩි තියලා එයාව මරලා දානවා. ඊට පස්සේ තමයි මෙතනට එන්නේ ටෙනීගේ පවුලේ කට්ටිය. ටෝඩි නතාසියා ළඟට දුවගෙන එනකොට නතාසියා ගොඩක් අමාරුවෙන් තමයි ඉන්නේ. ජේසන් නතාසියාට මේ වෙලාවේදී කියනවා ඔයා මගේ දුවගේ ජීවිතේ බේරුවා කියලා. හැබැයි නතාසියා කියන්නේ නෑ එයා තමයි මගේ ජීවිතේ බේරුවේ. මට තව වැඩි වෙලාවක් ඉතුරු නෑ. මට ලොකු සීතලක් දැනෙනවා. ඉතින් යාළුවනේ නතාසියා මේ වචන ටික කියන්නේ ගොඩක් අමාරුවෙන්. මේ වෙලාවේදී ජේසන් කරන්නේ ස්ක්‍රූප් අරන් යන්න හදපු අර සල්ලි ටික පුච්චලා මෙතන ගිනිමැලයක් ගහන්න උත්සාහ කරනවා. නතාසියා මේ වෙලාවේදී ටෝඩිට කියනවා මට සමා වෙන්න ඔයා ඉල්ලපු තෑග්ග මට දෙන්න බැරි වුණා කියලා.
ඉතින් යාළුවනේ ටූඩීල්ලොපු තෑග්ග තමයි එයාගේ අම්මවයි තාත්තවයි එකතු කරන්න කියන එක. හැබැයි ටූඩී එකට ඉන්න එයාගේ අම්මවයි තාත්තවයි පෙන්නලා කියනවා නෑ නත්තාසියේ ඔයා මට ඒ තෑග්ග දුන්නා. ටූඩී එහෙම කියනවත් එක්කම අපේ ආදරණීය නත්තාසියා අවසන් ගමන් යනවා. ඉතින් මේ වෙච්ච දේට මෙතන ඉන්න හැමෝටම ගොඩක් දුකයි. ටූඩි කියනවා මම හැමදාමත් නත්තාසියව විශ්වාස කරනවා කියලා. ඒත් එක්කම ලින්ඩත් කියනවා ඔව් එයා අපේ පවුල බේරුවා. ඒ නිසා මත් නත්තාසියව විශ්වාස කරනවා. ඉතින් ලින්ඩයි ටූඩි මෙහෙම කියනකොට මෙච්චර කාලයක් නත්තාසියව විශ්වාස නොකරපු අපේ ජේසුනුත් කියනවා එයා නත්තාසියව විශ්වාස කරනවා කියලා. ඉතින් ජේසන්ගේ පවුලේ අනිත් කට්ටියත් කියනවා එයාලත් නත්තාසියව විශ්වාස කරනවා කියලා. ඉතින් මේ වෙලාවදී හරි පුදුම විදිහට මැරිච් අපේ නත්තාසියට ආයෙත් පණ එනවා. ටූඩි අහනවා ඔයාට කොහොමද ආයෙත් පණ ආවේ කියලා. මේකට උත්තර දෙන නත්තාසියා කියන්නේ ඒකට තමයි නත්තලේ මැජික් කියන්නේ. හැබැයි ඒක වැඩ කරන විදිහ නම් මන් දන්නේ නැහැ. ඉතින් නතාසියට ආයෙත් ජීවය ලැබිච්ච නිසා හැමෝටම ගොඩක් සතුටුයි. ඉතින් අපිට ටික වෙලාවකට පස්සේ බලා ගන්න පුළුවන් නතාසියාගේ හිමකරත්තේ ආයෙත් නතාසියා ළඟට එනවා. ඉතින් Tamanට ඕනම වෙලාවෙදී මේ පිනිමුව නතාසියාව දාලා ගියකට නතාසියා කේන්තියෙනු ඉන්නේ. ඒත් හැබැයි මේ පිනිමුව ඇවිත් තියෙන්නේ නතාසියාගේ අමතර තෑගි මල්ලත් අරගෙන. මොකද ස්ක්‍රූප් අපේ නත්තාසියාගේ තෑගි මල්ල විනාශ කරන්නේ. ඉතින් මේක දැක්කට පස්සේ නත්තාසියාගේ කේන්තිය නැති වෙලා යනවා. ඉතින් යාළුවනේ කතාවේ අන්තිමට අපිට බලා ගන්න පුළුවන් අපේ කට්ටියට නත්තාසියා සමු දීලා එයාගේ හිමකරත්තේ නැගලා මෙහෙම පිටත් වෙලා යනවා. ඒත් එක්කම මේ ලස්සන මූවි එක අවසන් වෙනවා. ඉතින් වෙනදා කියනවා වගේම ඔයාලා මේ මූවි එක රස වින්දා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරලා channel එකත් එක්ක දිගටම එකතු වෙන්න. ඔයාලට සුබම සුබ දවසක්.